සන්ධ්‍යාවක් ළමයි අපි තව විනාඩි 3-4කින් අපි සෙෂන් එක ස්ටාර්ට් කරමු.
රයිට් ඔබ සන්ධ්‍යාවක් හැමෝටම අපේ දෙවනි දවස ගෲප් 2 එකේ හැමෝටම ආදරෙන් පිළිගන්නවා. මං හිතන්නේ කට්ටිය අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති. ඒකත් එක්කම අපි ක්ලාස් එක පටන් ගමු. මටත් පොඩ්ඩක් අද සනීප නැහැ. කමන්නේ අපි සෙෂන් එක ස්ටාර්ට් කරගෙන යමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම අර කලින් දවසේ කිව්වා වගේම ඔයගොල්ලෝ මගෙන් අහන්න. මම පුළුවන් විදියට ඔයගොල්ලන්ට උත්තර දෙන්න. ඔයගොල්ලන්ට තියෙන හැම ප්‍රශ්නයකටම. රයිට්. ඕකේ. අපි පළවෙනි දවසේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා මොනවා වගේ ක්ලාස් එකක්ද මොකක්ද මේකේ තියෙන බෙනිෆිට් එක මොනවා වගේ පැති වලටද යන්න පුළුවන්. එතකොට අපේ ඇකඩමි එකෙන් ඔයගොල්ලන්ට මොනවාද හම්බ වෙන දේවල් කියලා පොඩි බ්‍රීෆ් එකක් දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොනවා හරි අවබෝධයක් ගන්න ඕන නම් නොලෙජ් එකක් තව පොඩ්ඩක් වැඩිපුර දේවල් ටිකක් අහන්න තියෙනවද නැත්නම් අපි සෙෂන් එකට යනවා. මොකද කරන්නේ? කොහොමද හොඳ? රයිට්. එහෙනම් අපි සෙෂන් එකට යමු. රයිට්. ඕකේ මම මුලින්ම පටන් ගන්නම් මොකද මම ඩෑෂ්බෝඩ් එකට යන්න කලින් මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්නම් මොකද අපේ ඇකඩමි හරහා ඔයගොල්ලන්ට හම්බෙන එක මේන් බෙනිෆිට් එකක් තමයි ඔයගොල්ලන්ගේ Figma account එක ස්ටුඩන්ට් account එකක් විදිහට වෙරිෆයි කරලා දෙනවා අවුරුද්දකට ඒක මම හිතන්නේ ආයතන කීපයකට විතර ලංකාවේ ආයතන කීපයකට විතරක් තියෙන ෆැසිලිටි එකක් ඒ කියන්නේ Figma එකේ රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියට. එතකොට ඒ ඔපචුනිටි එකක් දෙන්න හම්බෙන නිසා මම ඒකත් එක්ක ඩෑෂ්බෝඩ් එක පෙන්නලාම ඉන්න මම හිතන්නේ ඒක ගොඩක් කට්ටියට වටිනවා කියලා හිතන නිසා මම ඒකත් එක්කම වටන් ගන්න. රයිට් අපි යමු කෙලින්ම ඩෑෂ්බෝඩ් එකට. රයිට්. ඕකේ මම හිතනවා හැමෝටම මගේ ඩෑෂ්බෝඩ් එක පේනවා ඇති කියලා. රයිට් මේක තමයි සාමාන්‍ය ඔයගොල්ලෝ account එකක් හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන Figma එකේ dashboard එක. රයිට් Figma එක account එකක් හදලා නැත්නම් Figma එක account එකක් හදාගන්න රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටිය සහ රෙජිස්ටර් වෙන්න හිතන් ඉන්න කට්ටිය Figma එකේ account එකක් හදාගන්න. ඒ account එකේ හදාගන්න ඔයගොල්ලෝ භාවිතා කරන email එක අපිට දෙන්න. You will close. ඕකේ. තමයි මට විනාඩියක් දෙන්න. තමයි මට විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. රයිට් තමයි. සෝරි. පොඩි ඉෂුවක් ආවා. රයිට්. ඔයගොල්ලෝ account එක හදාගත්තා පස්සේ මාව ඇහෙනව නේද? තමයි. ඇහෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න. රයිට්. ඔයගොල්ලෝ account එකෙන් තමන්ගේ email එකෙන් log වෙලා account එකක් හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මේ dashboard එකට. හැබැයි ඔයගොල්ලන්ට මේ වගේ මුකුත් ෆයිල්ස් මුකුත් ඔයගොල්ලන්ට පෙන්වන්න එකක් නැහැ. හේතුව ඔයගොල්ලෝ අලුතෙන්ම හදනවා නම් මුකුත් නැතුව මෙතන ටෙම්ප්ලේට්ස් ටික විතරක් එක්ක ඔයගොල්ලන්ට පෙනෙයි. ඊට පස්සේ මම ඩෑෂ්බෝඩ් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මෙතනින් ඔයගොල්ලන්ට මේ ක්‍රියේට් කරන්න පුළුවන් ෆයිල්ස් වර්ග කිහිපයක් තියෙනවා. මේක ඉස්සර නම් තිබුණේ ඇත්තටම මේ මුල තියෙන දෙකයි තිබුණේ ඩිසයින් ෆයිල් එක සහ ෆිග්ජෑම් එක විතරයි කලින් තිබුණේ. දැන් ඔයගොල්ලන්ට ඇඩිෂනලි ඇවිල්ලා තියෙනවා හතරක් ස්ලයිඩ්ස් බස් සයිට් ඇන්ඩ් මේක් කියලා හතරක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ පිට මොනවා හරි කලින් ක්‍රියේට් කරලා තියෙන ෆයිල්ස් මොනවා හරි තියෙනවා නම් ඒවත් මෙතනට ඉම්පෝර්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට් ඊට පස්සේ
කරන ෆයිල් ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන settings ගියාට පස්සේ මෙතන project name එකේ දේවල් ටික ඔක්කොම ඔයගොල්ලන්ට change කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ files ටික ඔයගොල්ලන්ට ඕන විදිහට arrange කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ account එක හදලා තියෙන details ටික පෙන්නනවා. ඊට පස්සේ team project එක මොකද්ද project name එකේ details ටික තියෙනවා. right ඊට පස්සේ මම මෙන්න මෙතන පෙන්නන්න. මෙතන ඔයගොල්ලන්ට කැමති ටීම් එකක් හදාගන්න පුළුවන්. හැබැයි හදන හැම ටීම් එකටම ඔයගොල්ලෝ අප්රූවල් ගන්න ඕන. ඔයගොල්ලෝ এডুকেෂන් platform එකේ ඉන්නවා නම් එහෙමයි. නැත්නම් ප්‍රොෆෙෂනල් යනවා නම් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් account එකක් විදිහට transfer කරගන්න ඕන. දැනට අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට. හැබැයි මොකද free account එකක් හදාගන්න පුළුවන්. free account එකේ ඔයගොල්ලන්ට design files 3ක් හදාගන්න පුළුවන්. design file ඇතුලේ වෙන sub pages හදාගන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. හැබැයි design files 3යි ඔයගොල්ලන්ට create කරන්න පුළුවන්. right එක්ක ප්‍රොෆෙෂනල් එකකට මාරු වෙන්න ඕන නැත්නම් এডুকেෂන් platform එක කියනවා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හෝ ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයගොල්ලන්ගේ account එක transfer කරගන්න ඕන unlimited access හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ පැත්තෙන් අපි ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් account එක විදියට verify කරලා දෙනවා. ඒක academic එක පැත්තෙන් කරනවා කිසිම අය කිරීමක් නොමැතිව. right මෙන්න මේක මම පොඩ්ඩක් drop down එක පෙන්නන්න. මෙන්න මේ තියෙන ඔයගලන්ට මේ ඉස්සර account එක create කරාට පස්සේ ගොඩක් වෙලාවට ඔයගලන්ට පෙන්නන්නේ මෙන්න මේ වගේ free account එක. free කියලා තමයි ගොඩක් වෙලාවට ගොඩක් කෙනෙක් කොහොමද පෙන්නන්නේ ඔයගලන්ට මේ විදිහට තමයි account එක පෙන්නන්නේ. හැබැයි ඔයගොල්ලෝ දැන් අපේ ආයතනයේ register වෙලා ඔයගලන්ට verify කරලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ account එක මෙන්න මේ වගේ education format එකකට change. right දැන් මගේ එක නම් educator ඔයාගේ student account එකක් විදිහට display වෙයි. right okay ඔක තමයි සාමාන්‍යයෙන් බේසික් ස්ට්‍රක්චර් එක. right දැන් අපි මේකෙදි normally මම කරන්නේ ක්ලාස් එකේදී ගොඩක් වෙලාවට කරන්නේ මෙතන තියෙනවා design file එක. design file එක අපිට දැම්මම ඕන වෙන්නේ නැහැ නම. right design file එක ඕන වෙන්නේ අපි UI එකක් develop කරන්න. එහෙම නැත්නම් design කරන්න යන level එකේදී තමයි අපිට design file එකක් create කරන්න වෙන්නේ. හැබැයි දැනට අවශ්‍ය නැහැ. දැනට ඕගලන්ට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ FigJam කියන file format එක. ඒකෙන් තමයි අපි ලෙක්චර්ස් උත් කරන්නේ. ඒ වගේම කරන ලෙක්චර්ස් ටික ඔයගලන්ට ෂෙයා කරන්නේ ඒක හරහාම තමයි. එතකොට මේ ෆයිල් එක ඔයගලන්ට ෂෙයා වෙනවා. එතකොට ඔයගලන්ට ඒ තියරි නෝට්ස් ටික ඔක්කොම ඇක්සස් කරන්න නම් ඔයගල account එකක් හදාගෙන ඒකෙන් ඇක්සස් කරන්න පුළුවන්. අද ඔයගලන්ට මම ෂෙයා කරන්නේ මම පෙන්නන්නම් ෂෙයා කරන විදිය. ක්ලාස් එක ඉතුරු දවස් ටික කරගෙන යනකොට මම ඔයගලන්ට ඒ ෆයිල් එක ෂෙයා කරනවා. ඔයගලන්ට ඕන වෙලාවක ගිහිල්ලා කලින් පළවෙනි වීක් එකේ ඉඳන් අන්තිම වීක් එක දක්වා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලෙක්චර් නෝට්ස් ඔක්කොම ටික බලා ගන්න පුළුවන් අසයින්මන්ට් බලා ගන්න පුළුවන් ඒ ඔක්කොම මම එකම දවසේ ඔයගලන්ට ඒකේ කරන නිසා right අද පළවෙනි දවසේ කොහොමද platform එකේ කොහොමද කතන්දරේ කියලා කතා කරන ගමන් අපි ඉස්සරහට යමු මම හිතන්නේ කලින් දවසේ මම ඔයගලන්ට කිව්වා පොඩි shortcuts වගේක් තියෙනවා ඒ ටික පොඩ්ඩක් try out කරලා එන්න කියලා මම FigJam එකට ගිහිල්ලා ඒකේ තියෙන details ටික පැහැදිලි කරන ගමන් ඔයගලන්ට පෙන්නන්න සාමාන්‍යයෙන් ඕනම platform කියලා ලෝකේ පොඩි ස්ටෑන්ඩඩ්ස් වගේක් තියෙනවා. එක කොපි කරන ඒවා, paste කරන ඒවා, cut කරන ඒවා, එතකොට duplicate කරන ඒවා. ඒවට සාමාන්‍යයෙන් මේකේ තියෙන platform එකේ තියෙන shortcuts ඒවා ඔක්කොම එක හා සමානයි. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔයගලන්ට ඒවා පාවිච්චි කරලා පුරුද්දක් තියෙනවා නම් කියන්නේ උදාහරණයකට Microsoft Word, PowerPoint, Excel නැත්නම් designing file ගත්තොත් Photoshop, Illustrator ඒ වගේ පාවිච්චි කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට හරි ලේසියෙන් මේවා අල්ල ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙන shortcutsම තමයි මේකේ තියෙන ගොඩක් දුරට. right පොඩි දේවල් ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දුරට shortcuts අනිත් දේවල් ඔක්කොම එක හා සමානයි. right මම මෙතන FigJam board එකක් open කරන්න. ඕගොල්ලන්ගේ badge එකට මෙහෙම open කරාම මෙන්න මේ වගේ white screen එකක් dot තියෙන white screen එකක්. මේක unlimited. ඔක zoom out කරන්න zoom in කරන්න ඕන තරම් පුළුවන්. ඒක මම shortcut keys ටිකක් පටන් ගෙනම ඔයගලන්ට මම මේක explain කරගෙන යන්න. මේකේ තියෙනවා sectors ටිකක්. right මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ගේ account එක. කියන්නේ account එක හදපු කෙනා මම අයින් කරන්න. මෙතන තියෙන account එක හදපු කෙනා ඔයාගේ නම. ඊට පස්සේ මෙතන තියෙන templates ඔයගලන්ට templates මෙතන access කරන්න පුළුවන්. ගොඩක් templates තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. මේවා පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ගේ project එක develop කරන්න. ඊට පස්සේ මෙතන ඔයගලන්ට එක time music voting එක දේවල් ටිකක් තියෙනවා. ඔයගලන්ට එක දේවල් මේ ටික දේවල් ටික use කරන්න පුළුවන් project එකක් කරන්න. මේක ඇත්තටම මේ level එකේ තියෙන්නේ researching සහ analyzing level එකට තමයි මේ file format එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා sharing කියලා. sharing එකේ copy link තියෙන මෙන්න මේ link එක තමයි ඔයගලන්ට share කරන්න. හැබැයි දැම්ම share කරන්නේ නැහැ. මොකද හේතුව අදත් free හින්දා ගොඩක් කට්ටියට අද opportunity එක දීලා තියෙනවා. කට්ටිය ඇවිල්ලා මොකද subject එක කියලා බලන්න සහ මොනවද අපි කරන්න කියන එක පොඩි අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ next week එකකින් නම් මේ link එක ඔයගලන්ට share කරනවා. දැන් මෙතන තියෙන only those invited නේ. එතකොට anyone කියලානේ only those invited. එතකොට ඔයගොල්ලෝ invite
කරපු ලින්ක් එක ඔයගලන්ට හම්බුනාට පස්සේ ඒක රික්වෙස්ට් කරාම මම ඇප්රූවල් එක දුන්නොත් විතරයි ඔයගලන්ට බලන්න පුළුවන්. රයිට්? එතකොට රෙජිස්ටර් වෙලා එන්රෝල් වෙලා ඉන්න කට්ටියට තමයි ඒ අවස්ථාව හම්බ වෙන්නේ. රයිට්. ඊට පස්සේ මේ වම් අත පැත්තේ තියෙනවා සාමාන්‍යයෙන් ඕනම software tool එක main menu එකක් කියලා තියෙනවානේ. එතකොට main menu එක තියෙන මේ පැත්තේ වම් පැත්තේ මෙන්න Figma එකේ. එතකොට මේකේ තියෙන එක එක දේවල් මම මතක ඇති ඔයගලන්ට කිව්වා මෙන්න මේ ෆයිල් එකේ තියෙන මේ shortcuts ටික පොඩ්ඩක් try out කරන්න practice කරන්න. මෙන්න මොකද මේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි මේ bold italic underline මේවා ගොඩක් වෙලාවට තියෙන control B control I control U ඔය දේවල් ගොඩක් වෙලාවට standard shortcuts. ඒ කියන්නේ ගොඩක් platforms වලට ඔයා use කරන ස්ටන්ඩඩ් ෂෝට්කට්ස් තමයි මේවා. එතකොට ඔයගොල්ලෝ මොන හරි platforms use කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ වගේත් මේ ෂෝට්කට්ම තියෙනවා. එතකොට හරි ලේසි අඳුර ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකේ මේ ෆයිල් නේම් ෆයිල් එකේ නම චේන්ජ් කරන්න. මම මේක වෙනස් කරන්න. UI UX design batch 12 group 2 කියලා. ඊළඟ එන්ටර් කරා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් pages. දැන් මේක මම first page එක මම rename කරනවා week 1 කියලා. ඊට පස්සේ week by week ඔයගොල්ලන්ට මම plus mark එක දාගෙන ඔයගොල්ලන්ට මෙතනින් මෙතන පල්ලෙහාට කරගෙන යනවා. ඔයගොල්ලන්ට මේ ෆයිල් එක access කරාට පස්සේ මේ තියෙන pages ටික ඔයගොල්ලන්ට බලාගෙන යන්න පුළුවන් විදිහට. right? ඔක තමයි එක page එක කියන්නේ එක scenario එකක් මේ platform එකේ කියන්නේ. sorry. design Figma එකේ තියෙන එක segment එක. ඊට පස්සේ මේ full format මේ area එක තමයි ඔයගොල්ලන් වැඩ කරගෙන යන්නේ. මේක unlimited zoom out zoom in කරන්න පුළුවන්. මේක තමයි toolbar එක. මේ toolbar එකේ තියෙන options කීපයක්. select tool එක hand tool එක mark එක ඇතුළට පස්සේ click කරාට පස්සේ මේක ඇතුළට ගියාට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා. highlighter, washi tape, eraser, thin, thick lines, colors මාරු කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ sticky notes තියෙනවා. එහෙම sticky note එකක් අරගෙන මේවා type කරන්න පුළුවන් හැකියාව තියෙනවා sticky note වල. right? ඊට පස්සේ plus mark එක දාම තව additionally ගන්න පුළුවන්. right? ඊට පස්සේ text එක, sections, tables, stamps කමෙන්ට් දාන්න පුළුවන් කමෙන්ට් sections ඊට පස්සේ actions මිට plugins widgets ඔය ගොඩක් දේවල් මේකෙන් ඔයගලන්ට මේක තමන්ගේ දේවල් කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් right මේකේ පළවෙනි ෂෝට්කට් දෙක මම මෙතනින්ම පැහැදිලි කරගෙන යන්න පළවෙනි ෂෝට්කට් දෙක තමයි zoom in zoom out right කියන්නේ මෙහෙම hand tool එක අරගෙන ඔයගලන්ට මේක ඕන තැනක මෙහෙම move කරන්න පුළුවන් එතකොට සිලෙක්ට් tool එක අරන් මෙහෙම ක්ලික් කරලා ඩ්‍රැග් කරනකොට ඕන දෙයක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම ඒකට දැන් මෙතනින් පොඩි කොටුවක් ගන්න. කොටුවක් අරගෙන මෙහෙම අදින්න. ක්ලික් කරලා ඩ්‍රැග් කරලා ඔයගලන්ට අදින්න පුළුවන්. මම මේක කලර් එක රෙඩ් කරන් දාන්න. right. රෙඩ් කලර් එක දාලා ඉවරලා ඔයගලන්ට පෙන්නන්න යන්නේ. zoom in zoom out section එක. zoom in zoom out කරනවා කියන්නේ control ඔයගලගේ keyboard එකේ control එක ඔබාගෙන ප්ලස් මාක් එකයි මයිනස් මාක් එකයි ඔබනකොට සැරින් සැරේට zoom in zoom out එනවා. මේක ප්ලස් මාක් එක මයිනස් ඔබනකොට zoom out. sorry. zoom out. එතකොට ප්ලස් මාක් එක ඔබනකොට zoom in. right? පේනවනේ. ඔක තමයි පළවෙනි ෂෝට්කට් එක මේකේ තියෙන. වැදගත්ම දේ. එතකොට ඒක මතක තියාගන්න. ඊට පස්සේ ඔයගලන්ට මේක move කරන්න ඕන. මෙතන hand tool එක අරන් ඔයගලන්ට move කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මුළු board එකම තමයි move වෙන්නේ. right? එහෙමත් නැත්නම් මේක විතරක් move කරන්න ඕන. මෙන්න මේක විතරක් move කරන්න ඕන. මේක select කරලා මේක මේ ඕන විදිහකට click කරලා drag කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට මේක pan කරනවා කියලා කියන මෙහෙම මුළු board එක move කරන්න ඔයගලන්ට මේ hand tool එක නැතුව hand tool එක access කරන්න පුළුවන් ලේසි විදියක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් space bar එක ඔබලා මේ විදිහට click කරලා drag කරන්න. එතකොට අර pan වෙනවා. කියන්නේ මුළු board එකම තමයි මේ වෙන්නේ. එතකොට shortcuts කීපයක් තියෙනවා. මම ඒ ටික මෙතන note down කරන්න පැත්තකින්. shortcuts කියලා CTRL plus C සමානයි copy right say B සමානයි paste මුලින්ම copy paste ඊට පස්සේ control D සමානයි duplicate right ඒකත් මම පෙන්නන්න මේක හිතන්නවා මේක මම පොඩි කරලා තියනවා කියලා
right මේක නිකන් ගැහුවොත් නිකන් ඒ කියන්නේ නිකන් control D ගැහුවොත් නිකන් duplicate එකක් වෙනවා. හැබැයි එයාට randomly location එක තමයි වෙන්නේ. හැබැයි ඔයා මෙතන ඉඳන් copy එකක් ගත්තා කියන්නකෝ මෙතනට. ඒකත් copy කරන්න පුළුවන් තව විදියක් මම එකක් කියන්න. copy එකක් ගත්තා. දැන් copy එකක් කරා. sorry මම අපු කියන්න. එහෙම copy එකක් ගත්තා. copy එකක් අරගෙන ඔන්න ඔය තැන තිබ්බා කියන්නකෝ. ඊට පස්සේ control D ගැහුවොත් හරියටම මේ ස්පේස් එකට සමාන ස්පේස් එකකින් තමයි වදින්නේ. right අපි උදාම ඇන්ගල් එකට ගත්තා කියලා. මෙහෙම ඇන්ගල් එකකට ගත්තා කියලා. ඇන්ගල් එකට අරන් control D ගැහුවොත් ගානට ඒ ඇන්ගල් එකේ ස්පේස් එකට තමයි හැදෙන්නේ. ඔර ඩුප්ලිකේට්. දැන් මම කරේ control copy control D ගාපු එක නෙමෙයි. right ඒක එතකොට මම කරේ copy එකක් ගන්න නම් ඔයගලන්ට පුළුවන් alt button එක ඔබාගෙන මෙහෙම click කරලා drag කරගෙන යනකොට copy එකක් එනවා. කියන්නේ මෙහෙම alt button එක ඔබන් ඉන්නකොට මෙන්න මෙහෙම double arrows එනවා. එතකොට මම copy එකට තව option එකක් කියන්නම් මෙතන. copy එකට තව එකක් තමයි alt plus click and drag copy එකක් ගන්න. right මේ දෙකම එකට වෙන්නේ. එතකොට click copy and paste එක දෙකම එකට වෙන්නේ alt plus click and drag. right එතකොට copy එකේ copy එකක් එන්නේ. right ඊට පස්සේ zoom out zoom in එක. ඒකට තව එකක් කරමු. control plus minus මේක zoom out මේක plus mark එක zoom in right ඔය ටික තමයි ගොඩක් වෙලාවට ඔයගලන්ට වෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. අර මම pan කරා කියන pan move කරේ. එතකොට ඒකට ඔයගලන්ට උගලන නම් මේක control නෙමෙයි මේක space bar එක space bar plus click and drag right මේක panning කියලා දාන්න. pan or move all white area right මොනක තියාගන්න ඔළුවේ කොට ඔයගලන්ට ID එකක් ගන්න පුළුවන්. right මේ ටික ගොඩක් කරාට ඔයගලන්ට පාවිච්චි වෙන දෙයක්. right දැන් අපි කතා කරමු මොකද ටූල් එක පාවිච්චි කරනකොට ඔයගලන්ට ID එකක් එන්න එපයිනේ. එතකොට V අකුරේ බුවම ඔයගලන්ට මේ hand tool එක න V අකුරේ බුවම ගන්න move tool එක select tool එකට ආපහු එනවා. right මම දැනට මේක අයින් කරන්න. මේ ටික ඔක්කොම මලකට තියාගන්න. right අපි UI UX ගැන කතා කරා. එතකොට හැබැයි UI UX වට ඕකේ අපි පටන් ගන්න user experience වලින්. මොකද user experience එක හරියට understand එකක් නැත්නම් ඔයගොල්ලන්ට UI එක build කරන එක පොඩ්ඩක් කතන්දරයක් වෙනවා. right හේතුව තමයි අපි users ලා එහෙමත් නැත්නම් අපි මොකක් හරි product එකක් design කරනවා නම් ඒක පාවිච්චි කරන පුද්ගලයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද ඒගොල්ලන්ට ඕන කරන දේවල් තමයි අපි system එකක් තුලින් එහෙමත් නැත්නම් අපි app එකක් හෝ web එකක් තුලින් අපි ඒගොල්ලන්ට දෙන්න ඕන. ඒගොල්ලෝ කියන්නේ app එකෙන් හරි web එකෙන් හරි expect කරන දෙයක්. ඒගොල්ලෝ web එකෙන් හරි app එකෙන් හරි expect කරන්නේ නැති දෙයක් අපි system එකට කොච්චර දැම්ම ඒගොල්ලෝ ඒ app එක හෝ web එක පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් ගන්න මම ඕගොල්ලන්ගෙන්ම right හිතන්න උදාහරණයකට ඔයගොල්ලෝ වෙබ්සයිට් එකකට යනවා නැත්නම් app එකකට යනවා කියන්නේ ඔයගොල්ලෝ mobile app එකක් download කරගන්න. අපි උදාහරණයකට ගමු. අපි ගමු මොකද්ද බැංකින් ඇප් එකක් ලංකාවේ තියෙන බැංක්ස් එහෙම තියෙනවනේ. එතකොට ලංකාවේ තියෙන බැංකින් ඇප් එකක් ගත්තොත් ඒකේ තියෙනවා එක එක අඩුපාඩු තියෙනවා. තාමත් ලංකාවේ තියෙන බැංක්ස් වල ඇප්ස් වෙබ්සයිට් එකෙන් තාම අඩුපාඩු තියෙනවා. හිතමු ඔයගොල්ලෝ ඇප් එකකට යන්නේ බැංකින් ඇප් එකකට යන්නේ මොන වගේ දෙයක් කරන්න. ගොඩක් වෙලාවට ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න. නැත්නම් මොකක් හරි ඊමේල් එකක් යවන්න බැංකුවට. නැත්නම් ඊමේල් බැංකුවකින් මොකක් හරි දෙයක් ගන්න. FD එකක් ඕපන් කරන්න. ඔය වගේ දේවල් වලට යන්නේ. එතකොට ඕගොල්ලෝ ඒ ඇප් එකකට හෝ වෙබ් එකකට යද්දි ඕගොල්ලෝ එක්ස්පෙක්ට් කරන අවුට්කම් එක ඇප් එකෙන් හෝ වෙබ් එකකින් වෙන්නේ නැත්තම් එතකොට ඕගොල්ලෝ මොකද වෙන්නේ? එතකොට ඕගොල්ලන්ට තියෙන ෆීලින් එක ෆ්‍රස්ට්‍රේටඩ් ඩිසපොයින්ට් වෙන. එතකොට සමහරවිට ඒක වාගේ අවශ්‍යතාවය වෙන්නේ නැත්තම් ඔයා කරන්නේ ඔයා
ඇප් එකෙන් මේ මූව් වෙනවා නිකන් ෆිසිකලි ඇත්තටම ගිහිල්ලා බැංකුවකට කරන එක ඔයාට ප්‍රැක්ටිකල් නැති නිසා ඔයා කරන්නේ බැංකුව මාරු කරනවා. අන්න එක තමයි ළමයි ඇත්තරම සිද්ධ වෙන දේ. මොකද යම් කිසි ප්‍රොඩක්ට් එකකින් යූසර්ස්ලාට එහෙම නැත්නම් යූසර්ස්ලා කියන්නේ ප්‍රොඩක්ට් එක පාවිච්චි ප්‍රොඩක්ට් එක කියලා මම කියුවේ මේ ඇප් එකක් හෝ වෙබ් එකක් වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන පුද්ගලයන්ට ඕන කරන දේ ඇප් එකෙන් හෝ වෙබ් එකෙන් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ කරන්නේ වෙන ඇප් එකකට හෝ වෙබ් එකට මාරු වෙන එක. එතකොට අපේ ජොබ් රෝල් එක තමයි UI UX ඩිසයිනර්ස්ලාගේ ජොබ් රෝල් එක තමයි ඒගොල්ලෝ වෙන ඇප් එකකට මාරු නොවි අපි ගාම තියාගන්න එක තමයි තියාගන්න අපි ඒගොල්ලන්ට දේවල් දෙන එක තමයි UI UX ඩිසයිනර් කෙනෙක්ගේ ජොබ් රෝල් එක වෙන්නේ. මොකද බිස්නස් එක පැත්තෙන් බිස්නස් එක ප්‍රොෆිට් වුණොත් විතරයි අපිට ඉන්කම් එකක් එන්නේ. මොකද බිස්නස් එක ප්‍රොෆිට් වෙන්න නම් අපි යූසර්ස්ලා බිස්නස් එකේ ප්‍රොෆිට් එක ගේන්නේ කවුද? යූසර්ස්ලා. එතකොට යූසර්ස්ලා ඇප් එකේ හරි වෙබ් එකේ හරි තියාගන්න එක රාජකාරී තියෙන්නේ අපිට. රයිට්? මම හිතනවා ඔයගොල්ලන්ට කියන්නේ අයිඩියා එකක් තියෙන ඇති කියලා මොකද්ද කියලා. රයිට්. අපි යමු එහෙනම් තියරි පාර්ට් වලට. එතකොට ඒ ටික මම තියරි ටික බෝරින් වෙන්නේ නැති ලෙවල් එකට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මගෙන් අහන්න. එතකොට මොකද මේ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බරපතලව හිතන්න ඕන යූසර් එක්ස්පීරියන්ස් පාර්ට් එක ගැන. රයිට්. අපි ඩෙෆිනිෂන් එකක් වශයෙන් මොකද්ද යූසර් එක්ස්පීරියන්ස් එක කියන්නේ? අපේ ඉන්න ළමයිට කියමු බලන්න. නාරද සංජය කියන්න බලන්න මොකද්ද යූසර් එක්ස්පීරියන්ස් එක කියන්නේ? මට පොඩි අයිඩියා එකක් දෙන්න. මොකද්ද ඔයගොල්ලෝ හිතන විදියට යූසර් එක්ස්පීරියන්ස් එක කියන්නේ? සර්ප් එකක් යූස් කරන එකේ කරන ටාස්ක් එක එෆිෂන්ට්ලි කරගන්න පුළුවන්. Okay. මට තේරුණා. පැහැදිලි මදි. ඇප් එකක් යූස් කරන එක අපි කරන්න ඕනේ පර්පස් එකේ ඒ ටාස්ක් එක එෆිෂන්ට්ලි කරගන්න පුළුවන් නම් ඒ පාවිච්චි කරන ක්ලයන්ට් හරි කස්ටමර් නෑ අපි ඕක සරලව කියමු. යූසර් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ guys මෙහෙම. යම් කිසි පුද්ගලයෙක් වෙබ් එකක් හෝ ඇප් එකක් තුලට ගිහිල්ලා රයිට් එයා යම් කිසි කාර්යයක් කරනවා. මොකක් හරි ප්‍රොසෙස් එකක් කරනවා. මොකක් හරි ටාස්ක් එකක් කරනවා. ඒ ටාස්ක් එක කරද්දී යාට දැනෙන හැඟීම යා මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද යා කියන්නේ මොන වගේ දේවල් වලට එයා මූණ දෙන්නේ. එතකොට එයාට හම්බ වෙන ස්ට්‍රගල්ස් මොනවද? පොයින්ට්ස් මොනවද? අන්න ඒ දේවල් තමයි ඔය යූසර් එක්ස්පීරියන්ස් එක කියන්නේ. එයාට සතුටු කියන්නේ එයාට හොඳ පැත්තක් වෙන්නත් පුළුවන්. එයාට නැත්තම් ස්ට්‍රගල් කරන පැත්තක් වෙන්නත් පුළුවන්. ඒක ඇත්තටම ඩිපෙන්ඩ්. කියන්නේ ඇප් එක හෝ වෙබ් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. රයිට්? හරි. මම ඩෙෆිනිෂන් එකක් දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක ගැන ඒක හරහා ඔයගලන්ට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඒක ගැන ලොකුවට ගන්න පොළුවට. මොකද ඒක ප්‍රැක්ටිකල් එක මත ප්‍රැක්ටිකල් එකෙන් ඒක පොඩ්ඩක් අවබෝධයක් ගන්න. User experience එක කියන්නේ how a person or user feel about interacting with or experiencing a product. දැන් අපි මෙතන කතා කරේ app සහ web විතරයි. මොකද අපි මේක digital platform එකේ කතා කරන නිසා. හැබැයි user experience එහෙම නැත්නම් UX ස්ටඩි කරන කෙනෙක්ට මම UI පැත්ත UI පාර්ට් එක පැත්තක දාලා කතා කරන්නේ. user experience කියන පාර්ට් එක ස්ටඩි කරන කෙනෙක්ට බැරිද ෆිසිකල් පැත්තකට යන්න? ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් නැත්නම් ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් මැනුෆැක්චර් කරන එකක් නැත්නම් වෙනම ෆිසිකල් ප්‍රොඩක්ට් එක කම්පැනි එකකට වෙනම කම්පැනි එකකට මම කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් නෙමෙයි ෆිසිකල් ප්ලැට්ෆෝම්ස් වලට මේක ඉන්ටිග්‍රේට් කරගන්න බැරිද? කරන්න පුළුවන් නම් කොහොමද කරන්නේ? දෙන්න බලන්න ඔයගොල්ලන්ගේ අයිඩියාස්. රිසර්ච් එකක් දෝ කරන්න පුළුවන්. තේරුන්නේ නැහැ මට. රිසර්ච් එක කරන්න කියන්නේ
මේ මාකටිං ඉන්න යූසර්ස්ලා ඒ අදාළ විදිහට රිසර්ච් එකක් කරොත් අපිට ඒ ටිකක් ඒ විදිහට දෙන්න හරි මම පුළුවන්. මෙහෙම අහන්නම්කෝ මම මෙහෙම අහන්නම් ප්‍රශ්නයක් අපි හිතමු අ, මෙහෙම මොකක්ද අපි හිතමු කොහොමද බොඩි වෝෂ් එකක් දැන් ඔයගොල්ලෝ අපි පාවිච්චි කරනනේ බොඩි වෝෂ් ඒ කියන්නේ අපි සබන් වෙනකොට අපි බොඩි වෝෂ් පාවිච්චි කරනවානේ එතකොට බොඩි වෝෂ් එකකින් බොඩි වෝෂ් එකක් කරන කම්පැනි එකට ඔයා යූසර් එක්ස්පීරියන්ස් ඉගෙනගෙන තියෙනවා එතකොට ඔයා යන්නේ මොකක් හරි වෙන ජොබ් රෝල් එකකට ඔයාට මොකද්ද තියෙන වාසිය යූසර් එක්ස්පීරියන්ස් එකේ ස්ටඩි කරලා තියෙන එකෙන් ඔයගොල්ලෝ ඔයාට දෙන්න පුළුවන් බෙනිෆිට් එක මොකද්ද කම්පැනියට ඒක මම මෙහෙම පැහැදිලි කරන්න ළමයි. මොකද අපි හිතමු බොඩි වොෂ් එකකින් මොකද්ද වෙන්නේ? සාමාන්‍ය බොඩි වොෂ් එකකින් වෙන්නේ අ කියන්නේ බොඩි වොෂ් එකකින් යූසර්ස්ලා කියන්නේ ඒක බොඩි වොෂ් එක පාවිච්චි කරන කට්ටිය මොකද්ද එක්ස්පෙක්ට් කරන්නේ? ඇඟේ තියෙන කුණු දූවිලි අයින් වෙන එක, ඇඟ මේ අ සිනිදු වෙන එක මොකක් හරි ඒ වගේ එක්ස්පෙක්ට් කරන්නේ. හැබැයි ඒ ප්‍රොඩක්ට් එකේ යූසර්ස්ලා ඒ ප්‍රොඩක්ට් එක ගන්න මිලදී ගන්න කට්ටිය එතනින් අයින් වෙනවා නම් මොකද්ද හේතුව? හේතුව සමහරවිට ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන කුණු දූවිලි අයින් වෙන එක වෙන්නේ නැති හින්දා. එතකොට ඒගොල්ලෝ වෙන ප්‍රොඩක්ට් එකකට යනවා. දැන් අපි ඩිජිටල් ප්ලට්ෆෝර්ම් වල කරන්නේ ළමයි අපි ඩිජිටල් කියන්නේ ඇප් එකක් හෝ වෙබ් එකක් ඒකට එන මිනිස්සුන්ව රඳවා ගන්නනේ. එතකොට ඒකට තියෙන අඩුපාඩු අපි හොයන එක තමයි යූසර් එක්ස්පීරියන්ස් පාර්ට් එකේදී කරන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර මොකක් හරි බොඩි වොෂ් එකේ තියෙනවා නම් මොනවා හරි අඩුපාඩුවක් මං හිතන්නේ කිමිකල් එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි වෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් නිසානේ යූසර්ස්ලා එක්ස්පෙක්ට් කරන අවුට්කම් එකේ ප්‍රොඩක්ට් එකෙන් එන්නේ නැත්තේ. එතකොට ඔයගොල්ලන්ට ඊසිලි කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට තියෙන්නේ රිසර්ච් එකක් කරලා ඇනලයිස් කරලා ඒකට තියෙන ප්‍රශ්න ටික අඳුරගෙන ඔයගොල්ලන්ට ඒකට සොලියුෂන්ස් දෙන එක. ඕකම තමයි අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙත් කරන්නේ. ඊසි මෙතඩ් එක. රයිට්. හැබැයි කරන්න තියෙන ප්‍රොසෙස් එක පොඩ්ඩක් ඩිෆරන්ස්. සමහරවිට අපි ෆිසිකල් ප්‍රොඩක්ට් එකකට කරන ඇනලයිසිස් රිසර්ච් එක මැච් වෙන්නේ නැහැ. මොනවාද ඩිජිටල් ප්ලැට්ෆෝම් වල කරද්දි. හැබැයි මේක අත්‍යවශ්‍යම දෙයක්. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති මේක මේ මම මෙච්චර බරපතලව කතා කරන්නේ මේක එච්චර වැඩක් නැහැ කියලා. හැබැයි ලෝකෙ තියෙන ටොප්ම ලෙවල් කම්පැනිස් ඕක දිගින් දිගටම කරනවා. මොකද මේක හරි වැදගත් දෙයක්. මොකද මේක කරන්න නැතුව ඉන්න ප්‍රොඩක්ට්ස් අනිවාර්යයෙන්ම මාකට් එකේ කාලයත් එක්ක හැලිලා යනවා. හොඳම උදාහරණ තමයි Facebook. Facebook අද මේ ලෙවල් එකේ ඉන්නේ. ඒගොල්ලෝ දිගින් දිගටම ඒ දේ කරන නිසා, රිසර්ච් එක කරන නිසා. මොකද සමහර කට්ටිය දන්නවා ඇති Facebook වලට කලින් මම හිතන්නේ Hi-Fi කියලා ප්ලැට්ෆෝම් එකක් තිබුණා. මම කලින් කතා කරලත් ඇති. ඒ කියන්නේ Hi-Fi කියන එකත් social media platform. හැබැයි Hi-Fi දැන් කොහෙද දන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට Facebook කියන platform එක ලෝකේ ටොප්ම level companies වල number 1 එකේ ඉන්නවා. හේතුව තමයි ඒගොල්ලෝ time being research කරනවා. ඒගොල්ලෝ නිකන් social media එකක් විදියට ආවට දැන් ඒගොල්ලෝ business කරනවා, business opportunities හදනවා, වෙන මේ දේවල් කරනවා. දැන් Instagram link වෙලා තියෙනවා, WhatsApp link වෙලා තියෙනවා. දැන් ගොඩක් දේවල් ඒගොල්ලෝ හදාගෙන යනවා. මොකද මේ දේවල් වලින් මිනිස්සුන්ට ඕන කරන දේවල් සමහරවිට අපි දන්නෙත් නැතුව සමහර ෆීචර්ස් Facebook එකෙන් එළියට දානවා. හැබැයි ඒගොල්ලෝ රිසර්ච් කරලා තමයි දාන්නේ. මොකද මේ දේවල් අපේ ජීවිත වලට, අපේ වැඩ වලට, අපේ බිස්නස් වලට ගොඩක් වැදගත් වෙනවා. රයිට්? මේ දේවල් කරන්න නම් අනිවාර්යෙන් මේ රිසර්ච් එක කරන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ මේ දේ පාර්ට් එක කරන නිසා තමයි ඒගොල්ලෝ අද වෙනකොට මේ ලෙවල් එකේ ඉන්නේ. රයිට්? ඕකේ. අපි ඉස්සරහට යමු. කොහොමද අපි කියන්නේ ප්‍රොඩක්ට් එකක් හොඳයිද නැද්ද කියන එක. ඒ කියන්නේ ඇප් එකක් හොඳයි මම ෆිසිකල් පැත්තේ නේ අපි කෙලිම ඩිජිටල් පැත්තට එමු. අපි කොහොමද කියන්නේ ඇප් එකක් හොඳයිද නරකයිද කියලා. ඇප් එකක් මේක හොඳ ඇප් එකක්ද එහෙම නැත්නම් මේක මිනිස්සුන්ට වටින ඇප් එකක්ද මේක මිනිස්සුන්ට වැටේ මේ වැදගත් වෙන එකක්ද කියලා කොහොමද අපි කියන්නේ. ඒකට කියන්න පුළුවන් ෆැක්ට්ස් කීපයක් තියෙනවා. රයිට්? right. Our product become a good product or a service or a feature. එහෙම වෙන්න නම් ඒ ප්‍රොඩක්ට් එක යූසබල් වෙන්න ඕන, ඉක්විටබල් වෙන්න ඕන, එන්ජොයබල් වෙන්න ඕන, යූස්ෆුල් වෙන්න ඕන.
හේතුව ඒක පාවිච්චි කරට හැකියාව තියෙන්න ඕන. ඒක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙන ඉක්විටබල් කියන්නේ ඒකයි. ඒ කියන්නේ කිසිම අර ඩිෆරන්ෂියේට් එකක් නැතුව අපි ටාගට් කරනවා නම් යම් කිසි ටාගට් ඔඩියන්ස් එකක් ඒ ටාගට් ඔඩියන්ස් එකේ ඉන්න හැමෝටම පාවිච්චි කිරීමේ හැකියාව පුළුවන් වෙනවා. මොකද සමහරවිට අපිට කියන්න බෑ හැමෝටම පාවිච්චි කරන්න කියලා. මොකද හේතුව එක ප්‍රොඩක්ට් එකකින් ටාගට් කරන්න එක ටාගට් ඔඩියන්ස් එකක් නම් ඒක අනිත් ටාගට් අනිත් ඔඩියන්ස් එකට වැඩක් නැහැ. ඒකට ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න හේතුවක් නැහැ. හැබැයි අපි යම් කිසි ප්‍රොඩක්ට් එකකට හිතන්නකො පීසා හට් එකේ පීසා කන්න කැමති කට්ටිය කියලා. එතකොට ඒගොල්ලන්ට නම් අපි ඒගොල්ලෝ නම් අපේ ටාගට් ඔඩියන්ස් එක ඒගොල්ලෝ හැමෝටම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. රයිට් මේ හැමෝටම කියලා තියෙන කන්සෙප්ට් එක මම ඉස්සරහට කියන්නම් මම මේ හැමෝටම කියලා කිව්වයි කියන එක. අනිත් එක එන්ජොයබල් වෙන්න ඕන. ඔයගොල්ලන්ට බෝරින් නම් දැන් එච්චර ඒකේ කිසිම මේකට ගියාට පස්සේ මේක පාවිච්චි කරන්න හිතෙන්නේ නැත්තම් එතකොට ගොඩක් කලාට කාලයත් එක්ක ඒගොල්ලෝ අයින් වෙලා යනවා. දැන් හිතන්නකො උදාහරණයකට අපි කම්පෙයාර් කරනවා එක ප්ලැට්ෆෝම් දෙකක්. එක ප්ලැට්ෆෝම් එකක් ෆියුචරිස්ටික් ලස්සනට තියෙන එක ඉන්ටරැක්ෂන්ස් තියෙනවා ගේම් ගහන්න පුළුවන් කට්ටියත් එක්ක chat කරන්න පුළුවන් තියෙන අනිත් ප්‍රොඩක්ට් එකෙත් ඔය දේවල්ම තියෙනවා. හැබැයි ඉන්ටර්ෆේස් එක අවුල්. නැත්තම් මොකක් හරි ප්‍රොසෙස් එකේ අවුල් තියෙනවා. රයිට් පේමන්ට්ස් ඉල්ලනවා. එතකොට ගොඩක් වෙලාට මිනිස්සු යන්නේ මොකටද? ගොඩක් වෙලාට මිනිස්සු මූව් වෙන්නේ මොකටද? අර අපි කලින් කතා කරගත්තු හොඳට තියෙන ඉන්ටර්ෆේස් හොඳ අපිට පහසුවෙන් මේ වැඩ කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් වලට තමයි ගොඩක් වෙලාට කට්ටිය මූව් වෙන්නේ. අනිත් එක තමයි යූස්ෆුල් වෙන්න. ප්‍රයෝජනයක් එන්න ඕන. ප්‍රයෝජනයක් නැත්තම් තමන්ට ඒකේ ඇප් එකකින් ප්‍රයෝජනයක් නැත්තම් ඕනනම් දවස් දෙකක් පාවිච්චි කරලා ඊට පස්සේ අතහැරලා දාන්න. ඒක නෙවෙයි. අන්න එක නිසා තමයි ගොඩක් වෙලාවට අපි මේක ඇප් එකට හරි වෙබ් එකට හරි වෙන්න ඔන්න ඔය සිද්ධිය තමයි. හරි මිනිස්සු එතකොට ඒ කියන්නේ අදාළ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රොඩක්ට් එක මෙන්න මේ හතර තියෙන්නම ඕන. රයිට්. අපි ඉස්සරහට යමු. වැදගත් පොයින්ට් එකක් මේක අපි මුළු මොනවද හිතන්න අපේ සබ්ජෙක්ට් එක පුරාවටම මේ දේවල් අපි කතා කරන පොයින්ට් එකක් එම්පති. රයිට්. මොකක්ද එම්පති කියන්නේ? සිම්පති නෙමෙයි එම්පති. ability to understand someone else's feelings or thoughts in a situation. මේකට අපි සිංහලෙන් පොඩි කතන්දරයක් කියනවා. ඒ කියන්නේ උපමාවක් වගේ එකක් කියනවා. කාටද මතකයි? කාටද කියන්න පුළුවන්? එම්පති කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට අර අපි කෙනෙක්ගේ හැඟින් දැනීම් තේරුම් ගන්න ඕන නම් ඒ මනුස්සයාගේ සපත්තුවට බහැලා බලන්න ඕන කියන එක. රයිට්. එතකොට මේක කරන්නෙත් ඒක තමයි නම. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකට අදාළ ටාගට් ඔඩියන්ස් එකක් ඉන්නවා නම් ඒ ටාගට් ඔඩියන්ස් එකේ සිතුම් පැතුම් දැනගන්න එපයිනේ අපි ඒ ප්‍රොඩක්ට් එක හොඳ අවුට්පුට් එකක් දෙන්න. එතකොට ඒක අපි ගන්න නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඉන්ෆෝමේෂන් ඒගොල්ලෝ මොන වගේ දේවල් වලටද කැමති. එතකොට ඒගොල්ලෝ ස්ට්‍රගල් කරන පොයින්ට්ස් මොනවාද? ඒගොල්ලෝ ෆේස් කරන ට්‍රබල්ස් මොනවාද? ඒ හැමදේම අපි දැනගන්නවා. ඒගොල්ලෝ හරියට ඉන්ෆෝමේෂන් දුන්නේ නැති වුණොත් අපිට ඒගොල්ලෝ වෙනුවෙන් යම් කිසි දෙයක් කිරීමේ හැකියාව නැති වෙනවා. රයිට්. ඒක නිසා අපි අනිවාර්යෙන්ම මිනිස්සු විතරයි කියන්නේ අපි මොකක් හරි ඩිසයින් කරනවා නම් අපේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අපි හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එකට අදාළ ටාගට් ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒ අදාළ ටාගට් ඔඩියන්ස් එකේ සිතුම් පැතුම් අපි හරියට තේරුම් ගන්න. ඒකට තමයි ඔය එම්පති කියන එක. දැන් අපි ඉස්සරහට එම්ෆසයිස් එම්පති මැප්ස් කතා කරනවා, එම්ෆසයිසින් කියලා කතා කරනවා ගොඩක් දේවල්. එතකොට ඒ වගේ අපි රිසර්ච් කරද්දී මොන වගේ මෙතඩ්ස් පාවිච්චා කරන්නේ. එතකොට ඒ භාවිතා කරනකොට එක එක ඉන්ටර්විව්ස් කතා කරනවා. ඉන්ටර්විව් ෆිසිකල් ඔන්ලයින් ඉන්ටර්වියස් කතා කරන ඒවැදි කොහොමද අපි කොහොමද මනුස්සයගේ ඩීටේල්ස් හරියටම ගැද කරගන්න. රයිට්. අපි ඒ දේවල් කතා කරනකොට මම ඒවා එක්ස්ප්ලেইন කරන්න. රයිට්. ඊට පස්සේ පොයින්ට් එක තමයි ළමයි මම පොඩ්ඩක් ස්පීඩ් යන්න නම් මොකද හේතුව මේ ටික පොඩ්ඩක් වැදගත්. හැබැයි ඉක්මනට ඉක්මනට යනවා නැත්නම් ඔයගොල්ලන්ට බෝරින් වෙනවා. Figma as a learning platform. අපි දැන් Figma එක තමයි ඔයගොල්ලන්ට සම්පූර්ණ ලෙක්චර්ස් ටික යන්නේ සහ ඩිසයිනින් ෆයිල් ඔක්කොම ක්‍රියේට් කරන්න ඔයගොල්ලන්ව ගයිඩ් කරන්නේ Figma එක හරහා. ඇයි අපි Figma තෝරගන්න හේතුව? විනාඩියක් දෙන්න ළමයි.
සොරි ළමයි මේ කෝල්ස් එන්න ගත්තා. රයිට්. ඇයි අපි ප්ලැට්ෆෝර්ම් එකක් විදිහට Figma තෝරගත්තේ? මේ තියෙන questions හතර ඔය questions හතර බේස් කරගෙන තමයි අපි සාමාන්‍ය platform එකක් තෝරා ගන්න ඕන අපේ designing purposes සඳහා. right? මොකද අපේ මේකේ කොටස් දෙකක් තියෙනවා user experience සහ user interface කියලා. ඒ කියන්නේ අපි user experience part එකේ තියෙනවා අපි research analyzing writing ඔය set එකක් තියෙනවා. ඊට පස්සේ අපි හොයාගත්ත දේවල් ඒක implement කරනවා UI එකක් විදිහට. එතකොට ඒකට design file එකක් ඕන. එතකොට basically ඔය ඔක්කොම දේවල් කරන්න පුළුවන් collaborative platform එකක් තමයි Figma කියන්නේ. එතකොට ඔයගොල්ලෝ platform එකක් තෝරගන්න ඕන. ඔයගොල්ලන්ට basically බලන්න ඕන පළවෙනියෙන්ම mobile responsive designs කරන්න පුළුවන්ද කියලා. මොකද mobile responsive කියන්නේ අපි වෙබ් එකක් වගේ කරනවා ඇප් එකක් නෙවෙයි වෙබ් එකක් වගේ කරනවා නම් ඔයගොල්ලෝ බලන්න ඕන ඕනම ඩිවයිස් එකකට බ්‍රවුසර් එකක ඕපන් කරනවා නම් ඕනම ඩිවයිස් එකකට කිසිම හැලහැප්පීමක් නැතුව alignment අවුල් එකක් නැතුව ඔයගොල්ලන්ට responsive design කරන්න පුළුවන් platform එකක්ද කියලා ඒක බලන්න ඕන. මොකද අපි ෆෝන් එකෙන් වෙබ් එකට යනවා සමහරවිට ලැප් එකකින් යනවා ටීවී එකකින් අපිට කනෙක්ට් කරලා යන වෙලාවල් තියෙනවා ඩෙස්ක්ටොප් එකකින් යන වෙලාවල් තියෙනවා ටැබ් වලින් යන වෙලාවල් තියෙනවා right අන්න ඒ වෙනකොට අපිට ඩිසයින් එක sorry ඉන්ටර්ෆේස් එක මත අපේ වෙබ් එක ඕන වෙන විදිහට වෙනස් කරගන්න පුළුවන් කියන එක දන්න නිසා අපි ඒ විදිහට ඩිසයින් කරන්න පුළුවන් platform එකක් හොයා ගන්නවා. ඒකට ඒක Figma එකේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. Destit allow prototyping testing and reviewing. එතකොට ඒක ඔය දේ prototyping testing review කරන්න පුළුවන්ද කියන එක බලන්න ඕන. ඒක මේකේ හැකියාව තියෙනවා. කියන්නේ prototype එකක් කියලා අපිට test කරන්න පුළුවන් හැකියාව තියෙනවා. Destit allow for team collaboration. Team collaboration කියන්නේ එකම වෙලාවේ මට දැන් ඔයගලන්ට පෙන්නන්න විදියක් නැහැ. එකම වෙලාවේ එකම ෆයිල් එකක් ඔයගලන්ට ටීම් එකේ කට්ටියට ඕනම තැනක හිටියත් ඇක්සස් කරලා මේ ටික වැඩ කරන්න. දැන් මම ඔයගලන්ට මේක ෆයිල් එක ෂෙයා කරාම ඔයගලන්ට පේන්න ගන්නවා. දැන් මගේ මේ මේ මවුස් කර්සර් එකට අමතරව ඔයගොල්ලන්ගේ මවුස් කර්සර් එකත් මේක ඇතුළේ වැඩ කරනවා. එඩිට් කරන්න, view කරන්න ඕන එකක් පුළුවන්. right? Destit allow centralized design system. කියන්නේ all together කරන්න පුළුවන්ද හැමදේම කරන්න පුළුවන්ද කියන එක තමයි කතන්දරේ තියෙන්නේ. මේකේ හැම එකක්ම කරන්න පුළුවන්. ඒකයි Figma කියන්නේ සාමාන්‍ය UI UX designing වල GOAT වගේ ඉන්න platform එකක්. free. හැබැයි professional level එකක් තියෙනවා. free කියන්නේ limited. ඔයගලන්ට opportunity එකක් තියෙනවා අවුරුද්දක් යනකම් අපේ verification එක ගත්තට පස්සේ ඔයගලන්ට professional level එකේ තියෙන හැම එකක්ම ඔයගලන්ට access කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right. අපි යමු ඉස්සරහට. right. වැදගත් දෙයක්. වැදගත්ම කියන්නේ වැදගත්ම දෙයක්. මම හිතන්නේ ඔයගොල්ලෝ software developing පැත්තේ ඉන්නවා නම් ඒකේ තියෙනවා අපේ life cycle එකක් කියලා. කියන්නේ යම්කිසි product එකක් software එකක් develop කරන්න යම්කිසි process එකක් තියෙනවා. එතකොට පටන් ගැනීම සහ ඉවර වෙන තැන දක්වා launch කරන තැන දක්වා පොඩි steps ගානක් තියෙනවා. ඒ steps වලට තමයි ඔය life cycle එක. life cycle එක කියන හේතුව තමයි ඒක සැරින් සැරේ ඔක circle එක යනවා. right? එතකොට ඒකට තමයි life cycle එක කියන්නේ. එතකොට version 1 version 2 ඔයගොල්ලෝ අහලා ඇති version 1 version 2 version controlling කියලා. එතකොට ඒක life cycle එක. සැරින් සැරේට අපේ versions මාරු වෙවි update වෙවි ඉස්සරහට යනවා. එතකොට මේකෙත් තියෙනවා අපේ life cycle එක. අපේ software developing වල කියන්නේ software developing life cycle එක එහෙම නැත්නම් SDLC අපේ UI UX designing වල කියන්නේ PDLC එහෙම නැත්නම් product development life cycle. right? මේක මත තමයි අපි මේ process එකෙන් තමයි අපි ගොඩක් වෙලාවට වැඩ ටික කරගෙන යන්නේ. මේක තමයි අපේ normal process එක UI UX designing වල circulation එක. right? එතකොට product development life cycle එකේ cycles පහක් කියන්නේ stages පහක් තියෙනවා. ඒකේ පළවෙනි එක brainstorm, දෙවෙනි එක define, design, testing and launch. හැබැයි අපේ මේ course එකේදී ළමයි අපේ පළවෙනි තුන කතා කරනවා. brainstorm, define, design කතා කරනවා. especially දැන් එකයි මම ඔයගලන්ට කිව්වා අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට ළමයි මේකේ ගොඩක් අර UX part එක හරියට understand ඔයගලන්ට පේනවා ඇති UX part එකට කෙලින්ම තියෙනවා stages දෙකක් නොවෙන් කරලා. ඊට පස්සේ designing වලට එකයි testing වලට භාගයයි. කියන්නේ අපේ course එකේ අනිත් භාගය තියෙන developing part. මොකද අපි developing part time එකේ කරන්නේ නැති නිසා මොකද්ද ඊට පස්සේ ලොකුවට මේ ඔයගලන්ට ඒ පැත්ත ලොකුවට මේ කරගන්න ඕනේ නැහැ. හැබැයි අපේ developing මේ section එකකුත් තියෙන නිසා ඔයගලන්ට පුළුවන් ඒ courses වලට සහභාගී වෙන්න. right. අපේ මේ mainly කරන්නේ මේ stages තුනයි. testing එකේ භාගයයි. මම ඒක කොහොමද කරන්නේ කියන එක මම පැහැදිලි කරන්න. කියන්නේ testing එකේ භාගය කියන්නේ අපේ ඊළඟ අපේ framework එක කෙනකොට ඔයගලන්ට මම ඒක ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න. right. මම මේකේ පොඩි brief එකක් දාන්න. එතකොට ඔයගලන්ට
මේවා ටික ඇක්සස් කරාට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මොකද්ද මම මේ කතා කරන්නේ කියලා. මේ ස්ටේජස් වලින් කියවන්නේ මොනවද කියන එක මම පොඩි බ්‍රීෆ් එකක් දාන්න. රයිට්. මේ තියෙන පොඩි ඩෙෆිනිෂන් සෙට් එක. Brainstorm එක active discovery stage that all about generating ideas about the use and potential needs or challenges the might user have. Right. එතකොට අපි brainstorm level එකේදී කරන්නේ අපි තේරුම් ගන්නවා users ලා මොනවද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න සහ මොනවද development opportunities මොනවද කියන එක. Right. Define එකේදී කියන්නේ use the insight from the brainstorm stage and starting narrow down the focus. Right. ඒ කියන්නේ අපි first මේ ස්ටේජ් එකේදී කරගත් මේ හොයාගත්තු data අපි සමරයිස් කරලා අපි ෆයිනලයිස් කරගන්න. රයිට්. මෙන්න මේව තමයි අපි පොයින්ට් අවුට් කරන්න ඕන, ඩිසයින් කරන්න ඕන, අපි ફોකස් එක දෙන්න ඕන මේන් පොයින්ට්ස් මෙන්න මේවා තමයි. අන්න ඒවට තමයි අපි සොලියුෂන්ස් දෙන්න ඕනේ. ඒවා ඩිෆයින් කරගත්තට පස්සේ අපි ඩිසයින් ස්ටේජ් එකේදී අපි අර ફોකස් කරලා පොයින්ට් අවුට් කරගත්ත දේවල් ටික UI එකක් විදිහට ඩිසයින් කරනවා. ඊට පස්සේ ටෙස්ටිං ලෙවල් එකේ මම කිව්වා ස්ටේජස් දෙකක් තියෙනවා. එකක් ඩිසයිනින් ස්ටේජ් එක සහ අනිත් එක ඩෙවලොපින් ස්ටේජ් එක. එතකොට ඕක ටීම් දෙකක් කරන්න. ඩිසයිනින් එක අපි කරනවා. ඒ කියන්නේ UI UX ඩිසයිනර්ස්ලා කරනවා. අනිත් ටීම් එක කරන්නේ අනිත් ටෙස්ටිං එක කරන්නේ ඩෙවලොපින් ටීම්. රයිට්. ඒක දෙකක්. එතකොට ඊට පස්සේ ලොන්ච් එක. කියන්නේ සම්පූර්ණයෙන් ඩෙවලොපින් කරලා තමයි මාකට් එකට එළියට දාන්නේ. රයිට්. ඕක තමයි සාමාන්‍යයෙන් සරල කතන්දර. රයිට්. හරි. ඊට පස්සේ මම පොඩි බ්‍රීෆ් එකක් දෙන්න. එන මේවා තමයි සාමාන්‍ය UI UX intern designer කෙනෙක් ඔයගොල්ලෝ කම්පැනි එකකට join වෙනවා නම් මම මේවා ඉක්මනට යන්න. ඔයගොල්ලන්ට මේවා Google එකේ search කරලා ගන්න පුළුවන් ඉඳ responsibilities of entry level UI UX designer. ඒතර UX UI කියලා කිව්වත් එකයි. ඒක ලොකුවට worry වෙන්න එපා. මොකද හේතුව ඕනම කම්පැනි එක ඕනම ජොබ් රෝල් එක වගේ ඉන්ටර්න්ෂිප් එකක් කියන්නේ ස්ටාර්ටින් ලෙවල් එක. ඒකට ඒ ස්ටාර්ටින් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට හැමදේම කරන්න සිද්ධ වෙනවා. කියන්නේ තමන්ගේ ජොබ් රෝල් එක ඇතුලේ ස්පෙસિෆික් දෙයක් නැති නිසා එයාට ඕඩිනරි පර්සන් කෙනෙක් විදියට හැම සෙග්මන්ට් එකකටම ගිහිල්ලා තමන්ට වැඩ කරන්න සේවාය රිසර්ච් වයර්ෆ්‍රේමින් ප්‍රොටෝටයිපින් ඉන්ෆර්මේෂන් ආකිටෙක්චර් කමියුනිකේෂන් with teammates එතකොට තව ගොඩක් දේවල් තියෙනවා ටීම් එකක් ඇතුලේ වෙන දේවල් ඒ හැමදේම ගොඩක් වෙලාවට කරන්න සිද්ධ වෙනවා රයිට් මම ඒ ගැන පොඩි බ්‍රීෆ් එකක් දාන්නම් ඔයගලන්ට බලන්න පුළුවන් හැකියාව තියෙනවා right researching understanding audience and learn about their backgrounds demographics motivation pain points මොනවාද ඔය pain points කියන එක මම කියන්න emotions and life goals අනිත් එක wireframing outline of sketch of product or screen prototyping early model of product that demonstrate functionality අපි prototype develop කරන animation දාලා අපි ඒව ඉස්සරහට කතා කරමු information architecture a framework of website or app or how it is organized categorized and structured කියන්නේ කොහොමද බටන් එකක් එවුවම මොන page එකටද යන්නේ මේ බටන් එක එවුවම මේ page එකට යන්නේ කොහොමද pages කොච්චරක් තියෙනවද level by level යනකොට මොන වගේ ඒවාද තියෙන්නේ මොන වගේ pop up ඒවාද අපි design කරන්න ඕනේ මේ දේවල් හැම එකක්ම අපි කතා කරනවා මම ඔය පොඩක් ඉක්මනට යන්නේ ඔයගොල්ලෝ යම් කිසි අවබෝධයක් ඔය ගැන දැනගන්න ඕන නිසා right දැන් එනවා මෙන්න වැදගත් දෙයක් ඔයගොල්ලන්ට assignment එකකුත් තියෙනවා ලබන සතිය කරගෙන එනකොට කරගෙන එන්න right type of designers පළවෙනි එක generalist දෙවෙනි එක specialized තුන්වෙනි එක T-shaped designers right මට කියන්න බලන්න generalist ලා කියන්නේ කවුද generalist ලා කියන්නේ සාමාන්‍ය ළමයි අපි මොකක් හරි overall subject එකක් ගන්නවා අපි දන්නකො ડોක්ටර් කෙනෙක් නැත්නම් ඉංජිනේර කෙනෙක් නැත්නම් වෙන මොකක් හරි subject එකක් ගත්තොත් generalist ලා කියන්නේ ඒ සබ්ජෙක්ට් එකේ හැම පැත්තක් ගැනම ඕවරෝල් දැනුමක් තියෙනවා. කියන්නේ ස්පෙෂලායිස් දැනුමක් නෙවෙයි ඕවරෝල් දැනුමක් තියෙනවා. අපි ඕක නිකන් ලයින් එකක් මාර්ගෙන් ගත්තොත් මෙන්න මෙහෙම ලයින් එකක් ගත්තොත් මේ ලයින් එක ගැන හිතන්න මේ ලයින් එක සාමාන්‍යයෙන් එක එක සෙග්මන්ට් මේ එක ලයින් එකක් එක මේ හිතන්න එක කියන්නේ ඕවරෝල් සෙග්මන්ට් එක සබ්ජෙක්ට් එකක් ඇතුළේ තියෙන එක සබ්ජෙක්ට් එකක් කියලා. එතකොට ඔය එක සබ්ජෙක්ට්ස් ගොඩක් එකතු වෙලා තමයි සාමාන්‍යයෙන් ඕවරෝල් ડોක්ටර් කියනවා. ડોක්ටර් කෙනෙක් කිව්වම ගොඩක් එක පැති තියෙනවා. රයිට් අන්න ඒ වගේ කියන හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ හොස්පිටල් එකකට ගියොත් ඔයගොල්ලොන්ට හම්බ වෙනවා නැත්තම් ඔය තමන්ගේ ගෙවල් පළාතේ ඉන්නකොට ඔයගොල්ලන්ට තියෙනවා ක්ලිනික් වගේ ඒවා තියෙනවා. ඒකේ ඉන්න ડોක්ටර්ස්ලා ගොඩක් වෙලාට හැම ලෙඩකටම බෙහෙත් දෙනවා. අන්න ඒගොල්ලෝ තමයි ජෙනරලිස්ට්ලා. රයිට් මට පොඩි අයිඩියා එකක් දෙන්න. ඊට පස්සේ ස්පෙෂලිස්ට්ලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ස්පෙෂල්
ඩොක්ටර් කෙනෙක්ට කන් උගුරනාද නැත්තම් හමේ රෝග නැත්තම් හાર્ට් එකේ මේ තියෙන ලෙඩ ඒගොල්ලන්ට වෙන වෙනම ස්පෙෂලායිස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ යම් කිසි එක රෝල් එකක් ගැන එක සබ්ජෙක්ට් එකක් ගැන හොඳටම ස්ටඩි කරලා ඉන්න කට්ටිය. එතකොට T-shape designers කියන කට්ටිය ළමයි ඔටෝමැටිකලි මේ graph එකෙන් ඔයගොල්ලන්ට හම්බෙලා තියෙනවා. T-shape ලා කියන්නේ overall මුළු සබ්ජෙක්ට් එක ගැනම හොඳ දැනුමක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එකක් හෝ එක මේ සබ්ජෙක්ට් එකක් හෝ වෙන සබ්ජෙක්ට් එකක් හෝ දෙකක් සෝරි එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගැන ඒගොල්ලෝ මාස්ටර් කරලා තියෙන කට්ටිය. අඩුම එකක්. එකක් තියෙන ඉඳ තමයි T කියලා හඳුන්වන්නේ. නැත්තම් මේක මෙහෙම වෙන්න පුළුවන් නැත්තම් මෙහෙම වෙන්න පුළුවන්. නැත්තම් මෙහෙ විදියට මෙන්න මේ වගේ එක එක සබ්ජෙක්ට් ගැන එක්ස්පර්ට්ලා කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කෙනෙක් ලාට තමයි ඔය T-shape designers කියන්නේ. එතකොට ඕවරෝල් සම්පූර්ණ ෆීල්ඩ් එක ගැන මෙයා හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම යම් කිසි එක ෆීල්ඩ් එකක් හෝ ෆීල්ඩ්ස් කීපයක් ගැන හොඳ බරපතල දැනුමක් තියෙනවා. මොකද්ද මේ වගේ කෙනෙක්ට තියෙන වාසිය? මේ වගේ කෙනෙක්ට තියෙන වාසිය තමයි ළමයි ඒගොල්ලන්ට තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම කියන්නේ ඉක්මනට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ටීම් ලීඩ් කෙනෙක් වෙන්න පුළුවන්, ටෙක් ලීඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් ඉක්මනට. අඩු වයසින් වෙන්න පුළුවන්. මොකද හේතුව එයා ඕවරෝල් හොඳ දැනුමක් තියෙනවා. ටීම් එක මැනේජ් කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා. රයිට්? ඕකේ. ඔන්න එනවා ඊට පස්සේ ඔයගලන්ට දෙන්න තියෙන අසයින්මන්ට්ස් එක. රයිට්. මේ තියෙන ළමයි අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මොනවාද ජොබ් එකකට ඇප්ලයි කරද්දි ඩිසයිනර්ස්ලා විදියට UI UX ඩිසයිනර්ස්ලා විදියට මාකට් එකේ තියෙන කම්පැනිස් වර්ග. රයිට්? අපි ෆ්‍රීලාන්සින් කියන එකත් කම්පැනි එකක් විදියට මොකද ඉන්කම් එකක් ජෙනරේට් කරන එකක්නේ. ඒක නිසා ඒකත් කම්පැනි එකක් විදියට අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. පළවෙනි එක ස්ටාර්ට්අප්. ස්ටාර්ට්අප් කියන්නේ මුලින්ම පටන් ගන්න කම්පැනි වැඩි ක්‍රූ එකක් නැහැ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ වගේ කම්පැනි එකක්. දෙවෙනි එක ෆ්‍රීලාන්සින් තමන් විසින්ම ජොබ්ස් හොයාගෙන කරන එකක්. තුන්වෙනි එක ඇඩ්වර්ටයිසිං ඒජන්සි. හතරවෙනි එක ඩිසයිනින් ඒජන්සිස්. පස්වෙනි එක big companies multinational companies. right? එතකොට ළමයි මේ වර්ග පහ right ඔගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන් කියන්නේ හිතන්නකො මේ ඉන්ඩස්ට්‍රි එක නෙවෙයි වෙන්න පුළුවන් වෙන ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන් ඒත් කමක් නැහැ තමන් හැබැයි කම්පැනි එකට යද්දි කම්පැනි එකට ඇප්ලයි කරද්දි ඒ කම්පැනිස් ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. ඔයාලට ඉන්ටර්විව් එකක් ආව නම් ඔය කම්පැනි එක ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. මොකද ඔයා දැනගන්න ඕනේ කම්පැනි ඔයාලට තියෙන ඔපචුනිටිස් මොනවාද? කියන්නේ වාසි සහ අවාසි කියන දේවල් ටික ඔයගොල්ලෝ දැනගන්න. මේක මේ කියන පාර්ට් එක ළමයි ඔයගොල්ලෝ මේ UI UX designing කියන segment එකම ඔලුවට දාගන්න එපා. මොකද හේතුව මේක ඒකට සම්බන්ධ ඒකට විතරක් සම්බන්ධ දෙයක් නෙවෙයි. මොකද මේක හරියට කරොත් ඔයගොල්ලෝ ජොබ් එකකට අපේ ෆීල්ඩ් එක නැත්නම් UI UX designing ෆීල්ඩ් එක නැති වුණත් වෙන ෆීල්ඩ් එකක හිටියත් ඔයගොල්ලන්ට මේක වටිනවා. මොකද ඔයගොල්ලෝ ජොබ් එකකට යනකොට අනිවාර්යෙන් කම්පැනි එක ගැන දැනගෙන ගියොත් තමයි ඔයගොල්ලන්ට ඒකේ මොනවද හම්බ වෙන්නේ, ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් මොනවද, ඒක ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් දෙයක්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඔයගොල්ලන්ට මම පොඩි අසයින්මන්ට් එකක් දෙනවා. ඒ අසයින්මන්ට් එක ලබන සතිය යනකොට කරගෙන එන්න. මොකද මේක හරි වැදගත් ළමයි. රයිට්. පළවෙනි අසයින්මන්ට් එක මම මේක පොඩ්ඩක් රෙඩ් වලින් දාන්න. right. Research and create a document of advantages and disadvantages of each and every company type if you are joined as a intern UI UX designer. කියන්නේ මෙන්න මේ කම්පැනි පහට කම්පැනි පහෙන් එකකට ජොයින් වෙනවා නම් ඒ එකක හිතන්නකො ස්ටාර්ට්අප් එකකට ජොයින් වෙනවා නම් ඒකේ තියෙන වාසි සහ අවාසි ඒක වෙන් කරලා ඔයගොල්ලෝ මෙන්න මේකට හරියන විදියට පොඩි ඩොකියුමන්ට් එකක් හදාගෙන ඉන්න ලබන සතියේදී. right? මොකද හේතුව මේක ඔයගොල්ලන්ගේ ලයිෆ් එකටම බලපාන දෙයක්. මුළු ලයිෆ් එකටම වැදගත් වෙන දෙයක්. මේක රිසර්ච් එක ඔයගොල්ලෝ අපේ සබ්ජෙක්ට් එකේ හිටියත් වෙන සබ්ජෙක්ට් එකේ හිටියත් වෙන ෆීල්ඩ් එකේ හිටියත් ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් කළ යුතුමයි. කළොත් ඔයගොල්ලන්ට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. right? එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් right. මම මෙන්න මේ කම්පැනියට ගියොත් මට අවුරුදු 5ක් යනකොට මෙන්න මෙතනට යන්න පුළුවන්. මම මේ කම්පැනියේ හිටියොත් මට අවුරුදු 20ක් හිටියත් මට එකම තැන තමයි ඉන්න වෙන්නේ. අන්න ඒ වගේ ඔයගොල්ලන්ට වෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වාසි සහ අවාසි මොනවද කියන එක ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right? ඔය assignment එක කරන්න assignment එක කරලා ලබන සතියේ එන්න අපි පොඩ්ඩක් වැඩිපුර කතා කරමු එතකොට. right? okay. ඉස්සරහට යමු.
ඊට පස්සේ පොඩි දේවල් ස්පෙෂල් ටිකක් තියරි ටිකක් තියෙනවා. ඒ ටික ඉක්මනට ඉවර කරමු. මොකද මට අද ලොකුවට කතා කරන්න බෑ ළමයි. මට සනීප නැහැ. රයිට්. අපි වර්ග ඩිසයිනින් වර්ග දෙකක් ගැන කතා කරනවා. ස්පෙෂල් ඩිසයිනින් වර්ග දෙකක්. යුනිවර්සල් ඩිසයින් one size fits all. කියන්නේ ඕවර්ऑल අපි ඔක්කොටම ටාගට් කරලා කියන්නේ ඒක අර ලොකු ටාගට් ඔඩියන්ස් එකක් ටාගට් කරලා කරන එක. Right. Universal design, one size fits for all. The process of creating one product for users with widest range of abilities and in the widest range of situation. කියන්නේ overall කියන්නේ ලොකු ඒරියා එකක් කවර් කරලා අපි කරන ඩිසයින් වලට තමයි ඔය යුනිවර්සල් ඩිසයින් කියලා කියන්නේ. Right. Inclusive design, solve for one, extend to many. Making design choices that take into personal identifiers. ඒ කියන්නේ අපි යම් කිසි ඩිසයින් එකක් කරනවා. හැබැයි ඒක ටාගට් කරන්නේ එක සෙග්මන්ට් වලට විතරයි. අපි එක සෙග්මන්ට් එකට ටාගට් කරොත් ඒ සෙග්මන්ට් එකට විතරයි අපිට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කන්සෙප්ට් එකම අරගෙන වෙන ප්‍රොඩක්ට් එකකට අපිට වෙනම ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. අන්න ඒකට තමයි ඉන්ක්ලූසිව් ඩිසයින් කියලා කියන්නේ. රයිට්. මොකද අපිට ඒ ඩිසයින් වලින් අපිට ඕවර්ऑल බෙනිෆිට් එකක් ඔපචුනිටි එකක් ගන්න විදියක් නැහැ. රයිට්. ඊට පස්සේ ළමයි අපි ස්පෙෂලි කතා කරනවා පොඩි පොයින්ට් එකක් ගැන. Right. Accessibility design. Right. The design of products, devices, services or environments for people with disabilities. Right. මෙන්න මේක ළමයි වැදගත් පොයින්ට් එකක්. මොකද හේතුව මේක ලොකු ජොබ් රෝල් එකක්. කියන්නේ මාර ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් රෝල් එකක්. ඔයගොල්ලෝ හිතන්නේ නැති පැති වලට මේක ගෙනියන්න පුළුවන් එකක්. ඒ කියන්නේ disabilities කාරේ. මොකද අපි ටාගට් ඔඩියන්ස් එකක් allocate කරොත් ඒ ටාගට් ඔඩියන්ස් එක ඇතුළේ disabilities කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. right. එතකොට ඒගොල්ලන්ටත් ඒ ප්‍රොඩක්ට් එක යූස් කරන්න පුළුවන් විදිහට සිස්ටම් එකට ෆීචර්ස් ඇඩ් කරන එක. එහෙම නැත්නම් opportunities develop කරන එක තමයි මේ accessibility design කියන සෙග්මන්ට් එක වෙන්නේ. එතකොට ඒකට වෙනම ජොබ් රෝල් එකක් තියෙන accessibility designer කියලා. එතකොට ඒගොල්ලන්ගේ responsibility එක තමයි තමන්ට තමන්ට ලැබෙන ප්‍රොඩක්ට් එකේ ඇතුලේ ටාගට් ඔඩියන්ස් එක ඇතුලේ ඩිසබිලිටිස් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට සිස්ටම් එක යූස් කරන්න පුළුවන් විදිහට තමන්ගේ සිස්ටම් එක ඩිසයින් කරන එක. රයිට්. රයිට්. ඊට පස්සේ තමයි අපි ස්පෙෂල් දේවල් ටිකක් කතා කරමු. ස්පෙෂල් දෙයක් ගැන කතා කරනවා. රයිට්. වැදගත්ම පොයින්ට් එක. ගොඩක් වෙලාවට මේක ගොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ. Right. Equity and equality. Equity can providing different level of opportunities and support for each person in order to achieve fair outcomes. අනිත් එක තමයි equality. Providing the same amount of opportunities and support. Equity කියන්නේ අවශ්‍ය සිටුේෂන් එක මත අපි එක එක අවස්ථාවන් නිර්මාණය කරලා දෙන එක. Equality කියන්නේ ඕනම කෙනෙක්ට එකම සොලියුෂන් එකක් දෙන එක. Equity එක පොඩ්ඩක් costly. හැබැයි time waste වෙනවා. ඉක්වලිටි එක ඉක්වලිටි එක ටයිම් වේස්ට් වෙන්න ඉක්මනට වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඔතන පොඩි ඩ්‍රෝබැක් එකක් තියෙනවා. අපි සිස්ටම් එකක් ඩිසයින් කරද්දී අපි මේකේ මොකද්ද තෝරාගත යුත්තේ? මේක හරි වැදගත්. කාටද කියන්න පුළුවන්? මොකද්ද අපි මේකෙන් කන්සිඩර් කරන්න ඕන? මේක ළමයි අපි කන්සිඩර් කරන්න ඕන ඉක්විටි කියන එක. මොකද හේතුව අපිට එක එක සිටුේෂන් එනවා. එතකොට එක එක සිටුේෂන් වලදී අපිට ඉන්න ඔඩියන්ස් එක අපි කොහොමද අචීව් කරන්න ඕන. රයිට්. මොකද අපි ඉක්වලිටි කියලා හැමෝටම යූස් වෙන විදිහට අපි දෙයක් කරවොත් හැබැයි සමහරවිට ඒක අනික් කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව නැහැ. රයිට්. මම ඒකට පොඩි chart එකක් පෙන්නලා ඉන්න. ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. රයිට්. මේ තියෙන ඉක්වලිටි සහ ඉක්විටි කියන අතරේ පොඩි ග්‍රාෆ් කියන්නේ පොඩි ඉමේජ් එකක් පොඩ්ඩක් අවබෝධයක් ලබා. ඉක්වලිටි කියන්නේ මේ පුද්ගලයන් තුන් දෙනාටම හයිට් එකේ ලෙවල් එක අනුව ඒගොල්ලන්ට සමාන සපෝට් එක දීලා තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය කරුණු ඉටු වෙන්නේ නැහැ.
එතකොට වැඩේ මොකද්ද? අපිට වැඩේ වෙන එකනේ වෙන්න කියන්නේ. අපේ ඒගොල්ලන්ට එක්ස්පෙක්ටේෂන් එක ෆුල්ෆිල් වෙන්න වෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඕන විදිහකට වෙන එක කරන්න නම් ඒගොල්ලන්ට ඕන විදිහට වෙන්න නම් කොට ඉක්විටි එක තමයි ඒගොල්ලන්ට කන්සිඩර් කරන්න වෙන්නේ. රයිට්? ඒක නිසා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඔන්න ඔය දේවල් ටික. මොකද අපි ඩිසයින් එකක් කරද්දී ළමයි අනිවාර්යෙන් ඔය ගැන සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යෙන්ම. හරියට. රයිට්. ඊට පස්සේ ළමයි අපි පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න ඕන ප්ලැට්ෆෝම්ස් ගැන. මොකද ප්ලැට්ෆෝම්ස් ගැන ඔයගොල්ලෝ අවබෝධයක් තියෙන්න ඕන. කියන්නේ මොන වගේ platforms වලද අපේ products අපිට display කරන්න පුළුවන් කියන්නේ. The medium that users experience your product on. Example smart TV, smart watches, phone, laptops, tablets ඔය හැම එකකින් තමයි අපි කරන designs ඔයගොල්ලෝ කියන්නේ ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. right? ඊට පස්සේ අපි කතා කරන ස්පෙෂල් දේවල් ටිකක් ළමයි ඒ දේවල් පොඩ්ඩක් වැඩිපුර ඔයගොල්ලෝ ඔළුවේ තියා ගන්න ඕන. ඒ ටික මම ටට්ටක් ගාලා යන්නම් මොකද පොඩ්ඩක් අමාරුයි වගේ. right. අලවෙනි එක තමයි brand identity එක the visual appearance of voice of a company. දැන් brand identity එකක් ඇතුලේ අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් ළමයි logo, typography, එතකොට typography කියන්නේ fonts වර්ග, එතකොට icon, එතකොට color palettes ඒ දේවල් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. මොකද මේ දේවල් තමයි brand identity එක. brand එකේ guideline වලට මොකක් හරි company එකක් තියෙනවා නම් ඒක company guidelines වලට අනුව තමයි අපි system එකක් design කරන්නේ. ඒගොල්ලන්ගේ guideline බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකක් තියෙනවා නම් ඒකෙන් අවුට් ගිහිල්ලා අපිට ඩිසයින් කරන්න බෑ. එතකොට ඒ දේවල් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. රයිට්? අනිත් එක තමයි රෙස්පොන්සිව් වෙබ් ඩිසයින්. දැන් මෙතන රෙස්පොන්සිව් ඇප් වෙබ් කියලා එකක් නැත්නම් මොකද හේතුව රෙස්පොන්සිව් වෙබ් එක වෙබ් ඩිසයින් එක විතරයි. කියන්නේ රෙස්පොන්සිව් කතන්දරේ එන්නේ වෙබ් ඩිසයිනින් වලට විතරයි. මොකද ඇප් එකට නම් ඇප් එකටම හදා ඕන විදියට අපි ඩිසයින් කරලා දෙන්න නිසා. වෙබ් එකක් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඇක්සස් කරන්නේ බ්‍රවුසර් එකක් කරා නිසා බ්‍රවුසර් එක තමයි ඇප් එක වෙන්නේ. එතකොට බ්‍රවුසර් එකක් ඇතුළට ගියාට පස්සේ බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ එක වෙන විදිය අනුව සයිස් එක ස්ක්‍රීන් එකේ සයිස් එක අනුව අපි වෙබ් එක අපිට ඕන විදියට ඒ කියන්නේ ඩිවයිස් එකට ඕන විදියට අපි ඇඩ්ජස්ට් කරන්න ඕන. ඔටෝමැටිකලි රෙස්පොන්සිව් වෙන්න. රයිට්? ඔටෝමැටිකලි චේන්ජ් වෙන්න. එතකොට තමයි අර අපි කතා කරේ Figma එකේ ෆීස් මේ ෆැසිලිටිස් ගැන කලින්. එතකොට මම කතා කරා රෙස්පොන්සිව් ඩිසයින් එකක් කරන්න පුළුවන් කේපබිලිටි එක තියෙනවද කියලා Figma එක බලන්න. ඇත්තටම තියෙනවා. එතකොට ඒක තමයි අපි මෙතන responsive web design කියන එක අරන් තියෙන්නේ. allows a website change automatically depending on the size of the device, right? අනිත් එක තමයි assistive technology, AT. Any products, equipment, the systems that enhance learning, working, any daily living of people with disabilities, right? ඒකේ ගොඩක් තියෙනවා. color modification, voice control දැන් ඔයගලන්ට එදිනදා ජීවිතේ හම්බෙලා තියෙන ඇති ගොඩක් screen readers, alternative text ඒ වගේ ගොඩක් දේවල්. ඊට පස්සේ අපි කතා කරන ළමයි iteration පිළිබඳ. iteration doing something again by building on previous version and making tweaks. ඒ කියන්නේ අපි ඔක version controlling කියලා කතා කරනවා ළමයි. මොකද ඔකේ තියෙන්නේ ඇත්තටම අපි මොකද ඔක දිගින් දිගටම කර යුතුයි ළමයි. මොකද හේතුව අපි සිස්ටම් එකක් බිල්ඩ් කරලා ඒක මාකට් එකට අතහැරලා ඒක ඔහෙ ඉන්නවා. එහෙම වුණා කියලා අපිට සිස්ටම් එකෙන් ප්‍රොෆිට් එකක් ලොකු කාලයක් තිස්සේ අපිට ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙනම් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? මාකට් එකට දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඒකේ තියෙන අඩුපාඩු බලලා ආපහු ඒ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න ඕන. එහෙම කරපු කට්ටිය තමයි ගොඩක් වෙලාවට මාකට් එකේ ගොඩක් කාලයක් සෑහෙන කාලයක් රැඳී සිටින්නේ. රයිට්?
right. ඊට පස්සේ අපි ස්පෙෂල් දෙයක් කතා කරනවා sorry iteration එකේ chart එක මම ගහලා පෙන්නන්නම් chart එක පෙන්නන්න එක තුන පෙන්නන්න right මේ තියෙන්නේ understand ඉස්සරහට යනවා specify ඉස්සරහට යනවා design ඉස්සරහට යනවා evaluate යනවා ඉස්සරහට මොනාරි අඩුපාඩු design stage එකේ හරි specification එකේ හරි understanding stage එකේ හරි මොනාරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ආපහු පස්සට ඇවිල්ලා ආපහු ඉස්සරහට ආපහු පස්සට ඇවිල්ලා ආපහු ඉස්සරහට ආපහු පස්සට ඇවිල්ලා ආපහු ඉස්සරහට යන්න කරන් කියන්නේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ආපහු ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි iteration කියලා කියන්නේ. right? මම chart එක දැම්මේ ඔයගොල්ලන්ට idea එකක් ගන්න. right. අපිට ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ ළමයි right දැන් හිතන්නකෝ අපිට ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන මොකක්ද? මුලින්ම කරන්න ඕන තමයි අපේ ඒ ප්‍රොජෙක්ට් එකට අදාළ අපිට මොකක් හරි ඇප් එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙබ් එකක් වෙන්න පුළුවන් ඩිසයින් කරන්න තියෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එකට අදාළ ටාගට් ඔඩියන්ස් නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක යූස් කරන කට්ටිය කවුද කියලා හඳුනා ගන්න. right? ඒගොල්ලෝ හඳුනා ගත්තොත් අපිට ඒගොල්ලන්ව ගෙතියෙන ප්‍රශ්න අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ මොන වගේ පුද්ගලයන්ද කියලා අඳුන ගන්න පුළුවන්. ඒවා අඳුනගෙන ඒගොල්ලන්ට උචිත විදියට අපිට සිස්ටම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right? right. Who are my users? Target audience. Do my users have impairments or disabilities to consider whether temporary situation or permanent? මේ disabilities වර්ග අපි ඉස්සරහට කතා කරමු. එතකොට අපි මුලින්ම බලන්න ඕන ඒ ටාගට් ඔඩියන්ස් එක ඇතුළේ disabilities තියෙන විවිධ වර්ගයක අපි කැටගරයිස් කරනවා disabilities වර්ග. ඒගොල්ලෝ ඉන්නවද කියන එක. දැන් ඒගොල්ලෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට උචිත විදියට අපි ඩිසයින් එකක් කළ යුතුයි. right? ඊට පස්සේ how familiar are my users with technology? මොකද සමහර ටාගට් ඔඩියන්සස් ඇතුලේ වයසක කට්ටිය නේ. මොකද වයසක කට්ටිය කියන්නේ ටෙක්නොලොජි එක ගැන ලොකුවට ටච් වෙලා නැති කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ටෙක්නොලොජි එක යූස් කරන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ කට්ටියට කොහොමද අපි සිස්ටම් එකක් ඇප් එකක් හරි වෙබ් එකක් හරි රීච් කරවන්නේ? එතකොට ඒගොල්ලෝ කොහොමද ඒ වගේ දෙයක් ඇක්සස් කරද්දී ඒගොල්ලන්ට ඇති වෙන ගැටලු මොනවාද? අන්න ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්ටඩි කරන්න ඕන. ඊළඟ එක තමයි how are my users accessing the product or service? කොහොමද ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කියන්නේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කියන්නේ ඇප් එක හෝ වෙබ් එක ඒක තියෙන ප්‍රොඩක්ට් කොහොමද ඒගොල්ලෝ බයි කරන්නේ සේල් කරන්නේ සර්විස් එකක් ගන්න කොහොමද කියන එක අවබෝධයක් ලබා ගන්න. right? එතකොට where and when ඒ කියන්නේ කොයි වගේ places වලදී ඒගොල්ලෝ ඒ access කරන්නේ මොන වගේ time එකද දවසේ access කරන්නේ මොන වගේ කාලයකදී ඒගොල්ලෝ ඒ systems use කරන්නේ මොන වගේද කියන එක අවබෝධයක් ලබා ගන්න. අන්තිම එක have I considered all my potential users? අපි ඔක්කොම කට්ටිය අපි කන්සිඩර් කරාද නැද්ද කියන එක පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න ඕන. නැත්තම් පොඩි ගැටලුවකට මුහුණ දෙනවා අපි සිස්ටම් එකෙන් ඒ හරි ඇකියුරේට් අවුට් රෙස්පොන්ස් එක ගන්න බැරි වුණොත්. right? ඒක නිසා අනිවාර්යයෙන්ම මුල් ටාගට් ඔඩියන්ස් එක අපි හිතන්නකො ලක්ෂ දෙයක් ඉන්නවා කියලා ටාගට් ඔඩියන්ස් ලක්ෂ දෙකම අපි ටච් කරන්නම ඕන ඒගොල්ලන්ගේ තියෙන දේවල් ඉන්ෆෝමේෂන් ගැදර් කරගන්න. හැබැයි ඒක කරන්න ඕන විදියක් තියෙන එක මම කියන්න අපි රිසර්ච් මෙතඩ් වලට ගියාට පස්සේ right? right. මෙන්න මෙතනින් මම අද සෙෂන් එක නවත්තනවා ළමයි මොකද මට පොඩ්ඩක් අමාරුයි. right. මෙන්න තමයි ෆ්‍රේම්වර්ක්. මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එකට තමයි අපි ඩිසයින් ස්ටේජ් එකේදී යන්නේ. right. දැන් මේක සයිකල් එකක් නෙමෙයි. සයිකල් එකක් තමයි මේකත්. හැබැයි මේක බ්‍රේක් සයිකල් එක. අපි ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක වගේ සයිකල් එකක් නෙවෙයි මේක. හැබැයි මේකේ තියෙනවා ස්ටේජ් පහක්, මේකෙත් ස්ටේජ් පහක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පේන මං කිව්වා ඩිසයිනින් ස්ටේජ් එක ළඟින් අපි දෙකට කැඩෙනවා කියලා. එතකොට මේක ඉවරලා තියෙනවා ඩිසයිනින් ස්ටේජ්. මේ ටෙස්ටින් ලෙවල් එකේදී process එක නැවතිලා තියෙනවා. ඒ කියන්නේ අර ඩෙවලොපින් එකයි ඩිසයිනින් එකයි වෙන් වෙන තැනින් නැවතිලා තියෙනවා. පළවෙනි එක එම්ෆසයිස් අර බ්‍රේන්ස්ටෝමින් ලෙවල් එකේ. එතකොට දෙවෙනි ස්ටේජ් එක තිබෙන ඩිෆයින් කියලා. හැබැයි ඩිෆයින් එක දෙකකට කැඩලා තියෙනවා ඩිෆයින් සහ අයිඩියේට් කියලා. අනිත් එක ප්‍රොටෝටයිප් කියන අර ස්ටේජ් එකේ තිබුණා අපේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ලයිෆ් ස්ටයිල් එකේ තිබුණා ඩිසයිනින් ස්ටේජ් එකම තමයි මෙතන ප්‍රොටෝටයිප් කියලා තියෙන්නේ. හැබැයි අර වෙනසකට තියෙන්නේ අර ඩිෆයින් කියන ස්ටේජ් එක අපි දෙකකට කඩලා තියෙනවා ඩිෆයින් සහ IDS කියලා. ඒකට පළවෙනි ඩිෆයින් කියන එකේදී කියන්නේ අපි ගැදර් කරගත් ඉන්ෆෝමේෂන් අතුව අපි තියෙන ප්‍රශ්න ටික අඳුර ගන්න එක. එතකොට IDS එකේදී කියන්නේ ප්‍රශ්න වලට සොලියුෂන් හොයන එක. right? ඊට පස්සේ ප්‍රොටෝටයිප් ලෙවල් එකේදී අපි හොයාගත්ත සොලියුෂන්ස් ඩිසයින් UI එකක් විදියට ඩිසයින් කරන එක. ඊට පස්සේ ටෙස්ටින් ප්ලැට්ෆෝම්. right. ඕක තමයි ළමයි අදට මම කව කරා මම ඉක්මනට ස්පීඩ් ගියා. මොකද මේ
මට අද සනීප නැති නිසා මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට අහන්න. මට අද ඉක්මනට කතා කරගෙන ගියා. මට අත්‍තරම මේ පොඩක් සනීප නැති හින්දා මොන හරි ගැටලු මොන හරි තියෙනවද අහන්න. නෑ සර්. හරි. හරි මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම එහෙනම් next week යනකොට enroll වෙලා ඔක්කොම කරගෙන අපේ class එකට join වෙලා ඇති කියලා. මේකේ තියෙන benefit එක ඔයගොල්ලෝ ගන්න. මේකෙන් අරගෙන හොඳ තැනකට යන්න. ඒක තමයි අපි expect කරන්නේ. මේකෙන් එළියට යනකොට ඔයගොල්ලන්ට බය නැතුව ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම internship එකක් ගන්න පුළුවන්. මොකද අපේ වෙනම plans වගේක් මේ කරගෙන යන ගමන් ඉන්නේ ඔයගොල්ලන්ට. කියන්නේ අපෙන් ඉගෙන ගන්න කට්ටියට අප ඉගෙන ගන්න ගමම් ඔගොලන්ට යම් කිසි ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන්. කියන්නේ අපෙන් ඔයගොල්ලන්ට ෆස්ට් ස්ටේජ් එක ගන්න පුළුවන්. කියන්නේ ඉන්කම් ස්ටේජ් එක ගන්න පුළුවන් ලෙවල් එකක් අපි ප්ලෑන් කරලා යන්නේ. බලමු එක මන්ට මේව කරගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට ඒ ඔපචුනිටි එක ලබා දෙන්න. රයිට්. එහෙනම් ළමයි අපි අදට ක්ලාස් එක නවත්තමු. මම නෙක්ස්ට් වීක් අද පොඩ්ඩක් පහුණ එකත් එක්කම මම ඇදලා දෙන්න. මොකද ලබන සතියෙන් තනි කරම එන්රෝල් වුණ කට්ටියනේ. අපි ඒකත් එක්කම අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. රයිට්. ඕකේ. එහෙනම් හැමෝටම good night. අපි අතට සෙෂන් එක wind up කරමු. Thank you.